අයිබෝවන් බේබිකයා සැබවියකට. ඉතින් ගර්භණී කාලය කියන්නේ පුදුමාකාර අලුත් අත්දැකීම් වලින් පිරුණු සති 40ක්. මීට කලින් අපි කිසිම විදියකට අත්දැකීම් ලැබලා නැති දේවල් මේ සති 40ේදී අපිට අත්විඳින්න හම්බ වෙනවා. ඉතින් අපි දන්නේ අපිට මොන වගේ දේවල් මේ සති 40 කාලයක ඇතුළත වෙයිද කියලා. මොකද අපි දේවල් වීඩියෝස් බලලා එක අයකින් කතා බහ කරලා දැනුම් අරගෙන හිටියට අපි දන්නේ අපේ ඇඟේ තත්වයට අනුව මොන ලෙඩ වර්ග මොන දේවල් මේ ගර්භණී කාලයේ පුරා අපිට සිද්ධ වෙයිද කියලා. ඉතින් අපි බලමු මේ අපිට අත්දැකීම් ලබන්න වෙන දේවල් වලින් එක දෙයක් තමයි මේ කසන ගතිය. ගර්භණී කාලයේදී අපි ඇඟ කසන ගතියක් එනවා සමහර කාන්තාවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක මම අද හදලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න. මේ මොකද්ද මේ කසන ලෙඩේ ගර්භණී කාලයේදී අපිට ඇති වෙන? මේක ලෙඩක්ද නැත්නම් සාමාන්‍ය දෙයක්ද කියලා අපි බලමු. සාමාන්‍යයෙන් ඔයාගේ අවසාන මාස 3ේදී එන දෙයක් තමයි මේ කසන ගතිය. මේ කසන තත්වය මේ මුළු ගර්භණී කාලයේ පුරාවටම තියෙන්න පුළුවන් අම්මලාත් ඉන්නවා. ගොඩක් වෙන්නේ ඒක නම් මේ හැම වියලෙන නිසා. නමුත් කිසිම පළුවක් දාන්නේ නැතුව සමහර වෙලාවට අල්ල වගේ මේ යටිපතුලුත් කසන්න ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මුළු ඇඟෙම කසන ගතියක් තියෙන අවස්ථාවක් තියෙනවා. ගර්භණී කාලයේදී එන මේ කසන ස්වභාවයට හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. එයින් ප්‍රධානතම කාරණා ටික තමයි මේ හෝමෝන වල වෙනස් වීම. ඒ වගේම රෝගී තත්වයක් නිසාවෙන් මේ කසන ගතිය එන්න පුළුවන්. ඒ වගේම කාලගුණික වෙනස් වීම වගේ ගර්භණී කාලයේදී ඇතිවන වෙනස් වීම නිසා මේවලට ඇති කරන බලපෑමක් නිසාවෙන් මේ කසන ගතිය ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සෙක්ස් හෝමෝන් වල ප්‍රමාණය වැඩි වීමෙන් සම ඇදීමකට ලක් වෙනවා. නහර උත්තේජනය වෙලා ඒ මගින් කැසීම ඇති වෙන්නත් පුළුවන්. අධික උෂ්ණත්වය පවතින ප්‍රදේශවල, ඒ කියන්නේ ඒ වගේ ගොඩක් රස්නේ තියෙන රටවල ජීවත් වෙනවා නම් ඒකත් මේ කසන ගතියට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි වගේ මානසික ආතතියත් වැඩි නම් එමගිනුත් මේ කසන ගතිය ගර්භණී කාලයේ පුරාවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි intrahepatic cholestasis in pregnancy කියලා ICP කියලා හඳුන්වන රෝගී තත්වයක් තියෙනවා. මේ හේතුව අනිත් කාරණා වගේ නෙමෙයි. ඒ වුණාට මේකෙදී මවට වගේම අපි පුංචි පැටියටත් මේකෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ගර්භණී මවගේ උදරය ආශ්‍රිතව කැසීම, මුහුණ, පිට සහ අනිකුත් ප්‍රදේශවල කසන්න ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් මේ සහ යටිපතුල් තරහා ගන්න බැරි වෙන විදියටම කසන්න ගන්නවනම් බිබිලිත් නැහැ, කිසිම පළු ගතියකුත් නැතුව නිකම්ම කසන ගතියක් එනවනම් අන්න ඒ වෙලාවට නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න ඕනේ. මොකද ඔයාට මේ කිව්ව ලෙඩේ, ඒ කියන්නේ ICP කියන ලෙඩේ මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් සති සම්පූර්ණ කලින් බබා හම් වෙන්නත් පුළුවන්, මලදරු උපත් වෙන්නත් පුළුවන්. ඒක නිසා සංකූලතා වැඩිපුර ඉන්න පුළුවන් මේකට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති වුණොත්. මතක තියාගන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බලබලා ගෙදර ඉන්නේ නැතුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් cholestasis in pregnancy කියන තත්ත්වය ඇති වෙන්නේ සති 28න් පස්සේ. ඒකට හේතුව තමයි පිත්ත යුෂ හදන්නේ අක්මා වෙන්නේ. මේවා ගබඩා කරන්නේ පිත්තාශයෙන්. ඉතින් අපි කන ආහාරවල ඇති මේදය කඩලා ජීර්ණයට උදව් කරන්නේ මේ අක්මාවෙන්. මේ ගර්භණී කාලේදී ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක වැඩි වෙනවත් එක්කම අක්මාවට පිත්ත යුෂ ජීර්ණය කරන්න යවන එක ටිකක් අඩු කරනවා. ඒ නිසා ඒවා ලේවල් එකතු වෙන්න පටන් ගන්නවා. මෙහෙම මේ පිත්ත යුෂ ලේවලට එකතු වෙනකොට එයාගේ ඇඟින් පෙන්නන ලක්ෂණයක් තමයි මේ කසන ගතිය කියන එක. ඉචින් නැත්නම් ප්‍රූරයිටිස්, ඒ වගේම කසන ගතිය වැඩිපුර දැනෙනකොට අපි මේ රෝගී තත්ත්වය ICP කියලා නැත්නම් intrahepatic cholestasis කියලා හඳුන්වනවා. ඉතින් මේක අත්ලේ වගේම යටිපතුල් වල පටන් අරන් මුළු ඇඟටම යනවා මේ කසන ගතිය. රාත්‍රී කාලයේදී වැඩි වෙනවා. මේ විදිහට තමයි මේ රෝගී හැදෙන්නේ. ඉතින් අපි ඒක ගැන දැනුවත් වෙලා හිටියාම අපිට පහසුයි මේ කිසිම සංකූලතාවයක් නැතුව ඒ ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරයා දුන්නාම ඒ ලෙඩේ සුව වෙනවා. ඉතින් මේවා ටික ඔළුවේ තියාගන්න. ඒක රෝගී තත්ත්වයක් වුණොත් ඒ විදිහට තමයි අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැතුව වෙනත් බලපෑම් මගින් එනවනම් අපිට ගෙදරදී කරන්න පුළුවන් පිළියම් ටිකකුත් අපි කතා කරමු. මේ කසන එක ඔයාට ආවොත් මේ ප්‍රෙග්නන්සි කාලෙදී. අපි දැන් බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මේක රෝගී තත්ත්වයක් විදිහටම යන්නේ නැතුව සාමාන්‍ය ගතියෙන් ඔයාට මේ කසන ගතිය තිබ්බොත් මොනවද කරන්න
කරන්න පුළුවන් කියලා. ඔයා ගොඩක් රස්නේ වතුරෙන් නාන්න ඇඟ හොදන්න යන්න එපා. මොකද රස්නේ වතුරෙන් නෑවහමත් අනික සබන් පාවිච්චි කරාමත් මේ ගතිය වැඩි වෙනවා. ඒක නිසා සබන් වෙනුවට අපිට හොඳ බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. තද රස්නේ වතුර පාවිච්චි කරන එකත් නවත්තන්න පුළුවන්. ඒ වගේම තමයි නිතර ඇඟ හොදන්න යන්න එපා. මොකද දාඩියේ කියලා රස්නේ රටක ඉන්නවා නම් අපි නිතර ඇඟ හොදනවනේ. එතකොටත් ඇඟ පියලීමකට ලක් වෙන්න පුළුවන්. ගෙදර හියුමිඩිෆයර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. AC තියෙනවා නම් එයා කන්ඩිෂන්ස් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. අඳින ඇඳුම් සැහැල්ලු කොටන් ඇඳුම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හොඳ බොඩි ක්‍රීම් එකක් ගන්න, මොයිස්චරයිසිං ක්‍රීම් එකක් පාවිච්චි කරන්න, ප්‍රමාණවත් තරම් වතුර බොන්න. හොඳ හයිඩ්‍රේෂන් එකක් තියාගත්තාමත් මේක අඩු වෙනවා. තව දෙයක් තමයි ගර්භණී කාලයේදී මේ වැඩි වෙලා හිරු රශ්මියට නිරාවරණය වෙන්න යන්නත් එපා. ඒ වගේමයි ගර්භණී කාලයේ පුරාවටම උපරිම මානසික නිදහසකින් ඉන්න ඕනේ. ස්ට්‍රෙස් එක වැඩි කරගන්න එපා. මොකද ගර්භණී කාලයේදී මවට ඇති වෙන ආතතියත් මේකට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට යොමු වෙන්න. මොකද එයින් ඔයාට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වැඩි වෙන්නේ නැති වෙන්න පාලනයකට ලක් කරගන්න පුළුවන්. නමුත් ඒකනේ වැඩිපුර දැනෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු වෙන්න අමතක කරන්න එපා. මම හිතනවා ඔයාට මේ ගැන පැහැදිලි දැනුමක් එන්න ඇති කියලා. ඉතින් එහෙමනම් අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාටම සුබ සතියක්.